සන්නාමයයි. හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල වන අලි ගැවසෙන පරිසර පද්ධතියන් තුළ ඇති පාසල් පිළිබඳ පූර්ණ සමීක්ෂණයක් සිදු කර වාර්තාවක් පිළියෙල කරන ලෙස එම ශේෂ්ත්‍රයට සම්බන්ධ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ඒ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසිනි. ඔහු සඳහන් කළේ විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර, සූරියවැව සහ අම්බලන්තොට යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන් තුළ මෙවැනි අනුතුරුදායක පාසල් පවතින බවයි. එම පාසල් නිශ්චිතව හඳුනාගත යුතු බවත්, මෙම පාසල් පද්ධතිය තුළ ඇති පාසල්වල ළමුන්ගේ ජීවිතවල සුරක්ෂිතතාවය තහවුරු කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටී. මෙවැනි වැදගත් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ දිනපතා පුවත් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්ලික් කර තබා ගන්න.